ජීවිතේ කලාගෙන යද්දී අපිට ජීවිතයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නත් වැඩි වෙනවා. ඒත් ඒ ප්‍රශ්නවලට සැලෙන්නේ නැතුව ගොඩක් සුබවාදීව මුහුණ දෙන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු දක්ෂ ගුවන් නියමුවරියක හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චාමික කරුණාරත්න අතර සිදු වූ මතකැටුම ලංකාවේ බොහෝ පුවත් මවන්නට සමත් වුණා. කොහොම වුණත් චාමික කරුණාරත්න පිය පදවිය දරුවා පිළිබඳව ලබා දීම ප්‍රතික්ෂේප කළත් දරුවගේ ආදරණීය මව වශයෙන් රසිකා සේනාධීර තම පුතු වෙනුවෙන් කළ හැකි සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා. වීඩියෝ එකට යන්න කලින් විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න කියලා මතක් කරනවා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ගිහින් ඒක බලන්න. රසිකා සේනාධීර සහ චාමික කරුණාරත්න පෙරදී ඉතාමත් හොඳ පෙම්වතුන් යුවලක්ව සිටියත් රසිකට දරුවෙක් ලැබීමට යන බව දැනගනිද්දී ඇය ඉතාමත් ද්වේෂ සහගත ලෙසින් ඔහු හැර ගියා. ඒ දරුවා ඔහුගේ නොවන බව සඳහන් කරමින්. නමුත් දිරිය මවක් ලෙසින් ඇය තම දරුවා පියෙක් නොමැතිව වර්තමානයේදී කිසිදු අඩුපාඩුවක් නොකර ඉතාමත් හොඳින් රැක බලා ගන්නවා. දරුවන්ව අතහැර යන දෙමව්පියන් අතර ඇය තම දිවියට මොන බාධකයක් ආවත් ඇයගේ පුතා වෙනුවෙන් අප වී සිටිනවා. අපි ඇයට සුබ පතමු. ඇගේ ඉදිරි ජීවිතය ඇගේ දරුවා සමගින් හොඳින් ගත කිරීමට හැකි වේවායයි කියා. අපි එහෙනම් බලමු මේ ආදරණීය අම්මටයි පුතාටයි ලයික්ස් කීයක් ඔයාලගෙන් හම්බෙයිද කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.